ආයුෂ බොහෝ වේවා. අද උදේ දවසක් ගත කරන හැටි. අද උදෙන්ම කැඳ කෝප්පයක් බොන්න හිතුණා. අරපිංචා, වැල් පෙනේර, උඳු පියලියා, මොනර කුඩුම්බිය ඒ හැමදේම දාලා හොඳ කොළ කැඳ එකක් හැදුවා. කඩෙන් කැඳ කෝප්පයක් බොනවට වඩා ගෙදරම හදාගෙන බොද්දි ඒකේ රසය, ගුණය දෙකම වැඩි. ඉතින් උදෙන්ම බුදුන්ට පූජා කරලා බුදුන් වැඳලා මම මේ ලෑස්ති වෙන්නේ මගේ ගෙදර ලස්සන කරගන්න. මම ඉතින් පාර දිගේ ඇවිදලා ලස්සන මල් ටිකකුත් කඩාගෙන ඇවිල්ලා අද මගේ මල් පෝච්චි ටික අලුත් කරගන්නයි මේ ලෑස්ති වෙන්නේ. මම මේ වැඩේට හරි ආසයි. මේ වැඩෙන් හිත නිවෙනවා. හිත සංසුන් වෙනවා. මල් ටික ලස්සනට පෙනෙද්දි හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා. ඒ මල් වලින් ගේ ලස්සන වෙද්දි ඒක තවත් සතුටක්. අද නිවාඩු දවසේ ටිකක් පරක්කු වෙලා තමයි අපි දවස පටන් ගත්තේ. දැන් අපි මේ ලෑස්ති වෙන්නේ උදෙන්ම හදාගත්ත කැඳ කෝප්පේ රස විඳින්න. එයා නම් කිව්වා කැඳ ටික හරිම රසයි කියලා. ඔන්න ඉතින් ලියොත් අපිත් එක්ක කතාවට එකතු වෙලා දවස ප්ලෑන් කරන්න. ඉතින් ගිහින් එන්නම්. ආදරේට ආදරේ කරන්න. සතුටින් ඉන්න. නිදහසේ ඉන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මම විද්‍යා.